ඔන්න අද ඔයාලා ඇවිල්ලා ඉන්නේ සීතාවක මිරකල් නේචර් රිසෝට් එකට. අද මම ඔයාලට කියන්න යන්නේ සීතාවක මිරකල් එකේ තියෙන ඉන්ඩෝර් ගේම්ස් ගැන. ඉතින් අපිට සීතාවක මිරකල් එකේ විතරක්ම තියෙන ඉන්ඩෝර් ගේම්ස් ටිකක් තමයි අද මම ඔයාලට පෙන්වන්න යන්නේ. යම් ආයක බලන්න. දම් ටේබල් ෆුට්බෝල්, කැරම්, chess, ටේබල් ටෙනිස්. ලංකාවේ කොහෙවත් නැති සීතාවක මිරකල් එකේ විතරක්ම තියෙන ගේම්ස් ටිකක් පෙන්වන්න තමයි මම ඔයාලට කියන්නේ. යන් මාත් එක්ක. රයිට්, මේකේ තියෙන්නේ මේ බෝලේ මේකෙන් තියලා උඩට අරන් යන්න ඕනේ. මේ උඩ තියෙන රෙඩ් එකට අනිත් හෝල් වලින් ස්පේස් වලින් අරන් යනවා. අනිත් හෝල් වලින් බේරගෙන. රයිට්, චුට්ටක් අමාරුයි. ඉතින් ඉවසීම තියෙන්න ඕන කරන්න නම්. මට චුට්ටක් ඉවසීම අඩුයි. මේකත් එහෙම තමයි. මේකත් බෝලේ තියෙනවා. බෝලේ බැලන්ස් එකේ මේ ණය දිගේ උඩ හෝල් එකට අරන් යන්න ඕනේ. මේ බැලන්ස් එකේ අරන් යන්න ඕනේ. ඒකත් ඉවසීමෙන් කලබල නැතුව වැඩේ කරන්න ඕනේ. නැත්තම් කරන්න අමාරුයි. මේකත් තියෙනවා. මේක ගෝල් එකට ගහන්න සෙල්ලම් කරන්න ඕනේ. දෙන්නෙක් දෙපැත්තෙන් එහා පැත්තේ එක්කෙනෙක් ඉන්න ඕනේ. මෙතන මැද්දේ තමයි තියන්නේ. තියලා මේ ගෝල් එකට ගහන්න ඕනේ. එහා පැත්තේ ගෝල් එකට අපි ගහන්න ඕනේ. අපි එහා ගහන එක බ්ලොක් කරගෙන එහා පැත්තේ ගෝල් එකට ගහන්න ඕනේ. මේක ඇතුළට යන්න. මේකත් මේ රෝඩ් එකේ අරන් යන්න තියෙන්නේ. අතන තියෙනවා රෙඩ් හෝල් එකක්. ස්කෝර් මාක් කරලා තියෙනවා. ස්කෝර් වලට වටනොත් ඒ ස්කෝර් හම්බ වෙනවා. නැත්නම් 100ක් හම්බ වෙනවා අර රෙඩ් හෝල් එකට අරන් ගියොත්. මේක මෙතනින් තියලා බෝලේ මෙතනින් තියලා මෙතනින් උස්සන්න පුළුවන්. උස්සලා බැලන්ස් එකේ මේක අරන් යන්න ඕනේ රෙඩ් එකට. අමාරු. මේකේ තියෙනවා කොයින්ස් 8ක් තියෙනවා. මේකේ අතන තියෙනවා 10ක්. ඒ 10 ඒ කැලි 10 පෙරලන්න ඕනේ. මේ කොයින්ස් 8ෙන් ගහලා මේක මෙතනින් තමයි අල්ලගන්නේ. අල්ලගෙන මේකෙන් ඇදලා ගහන්න ඕනේ. එක දිගට ගහන්න පුළුවන්. මේ කොයින්ස් 8ම එක දිගට ගහන්න පුළුවන්. ගහලා කොයින්ස් 8ෙන් අර කැලි 10 වටන්න ඕනේ. රයිට්, මේක බෝල 6ක් තියෙනවා. බෝල 6ක් තියෙනවා. එක්කෙනෙක්ට සෙල්ලම් කරන්න ඔක්කොම බෝල 12ක් තියෙනවා. දෙන්නෙක් එක සෙල්ලම් කරනවා නම් 100 ඉඳන් බිංදුව වෙනකන් තියෙනවා ස්කෝර්. මෙතන 100යි 75 50 25 10 බිංදුව එහෙම තමයි ස්කෝර් තියෙන්නේ. බෝලේ මෙතනින් තියලා මේක බිලියඩ් ගහනවා වගේ තමයි මෙහෙම ගහන්න තියෙන්නේ ස්කෝර් වලට. 6 6 මේ බෝලයකට ගහන්න පුළුවන්. එකපාරයි ගහන්න පුළුවන්. මෙතෙන්ට හපෝ මෙයා ආවොතින් එයාට ගහන්න බෑ. එයා මෙතනින් ගරන් තියන්න ඕනේ. රයිට්, මේක මෙහෙම ගහන්න ඕනේ. අහපුව આવොත් ආයෙ ගහන්න දෙන්නේ නැහැ. ආයෙ මෙතනින් තියනවා. වැඩිම ස්කෝර් ගහන එක්කෙනා තමයි ඒකේ වින් කරන්නේ. මේක ඉඳගෙන කරන්න ඕනේ. මේකෙන් තමයි ස්කෝර් මාක් වෙන්නේ. මේකේ මැද්දේ තියෙන්නේ මේ මුද්ද දාන්න ඕනේ. මේ කොක්කට එකපාර දාන්න බෑ. පොඩි ටික් එකක් තියෙන එක අල්ලගත්තාම දාන්න පුළුවන්. එක දිගට 4ක් දැම්මොත් වින් කරනවා. මේකක් දැම්මම ඉස්සරහට එකක් යනවා. එහා පැත්තේ එක්කෙනා දැම්මොත් එහෙම එයා අහපුව මේ පැත්තට එනවා. එයා මෙතෙන්ට આવොත් එයා වින් කරනවා. අපි try කරන්න ඕනේ මෙතෙන්ට යන්න. මෙතෙන්ට ගියොත් වින් කරන්න පුළුවන්. right, මේකේ දෙකක් තියෙනවා. මේ දෙන්නෙක් එක චැලෙන්ජ් එකට කරන්න තියෙන්නේ. මේ බෝල 8ක් තියෙනවා. බැටන් දෙකක් තියෙනවා. මේ බැටන් දෙකේ මෙහෙම තියලා මෙතනින් උස්සලා අරන් ගිහිල්ලා හෝල් ටික ෆිල් කරන් එන්න ඕනේ. ඉස්සෙල්ලාම ෆිල් කරන කෙනා තමයි ඒකේ වින් කරන්නේ. එහෙම දාලා ෆිල් කරන්න ඕනේ. රයිට්, මේකේ කොයින්ස් තියෙනවා දෙපැත්තෙම රෙඩ් ඇන්ඩ් බ්ලැක්. එතකොට මේක තියලා මේ ඇතුලෙන් යන්න ගහන්න ඕනේ. මේක මෙහෙම ඇතුලෙන් යන්න ගහන්න ඕනේ. එතකොට එක පැත්තක හිස් වෙන්න ඕනේ. එම්ටි වෙන්න ඕනේ. ඒ කියන්නේ රෙඩ් ඇන්ඩ් බ්ලැක් දෙකම හිස් වෙන්න ඕනේ වින් කරන්න නම්.